කොළඹ 10 ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ පිරිවි පාසලක් වන ද විද්‍යාලයේ ශිෂ්‍යයෙකු එම පාසලේම ගුරුවරියන් සිව් දෙනෙකු සමග සමීප ඇසුරක් පවත්වා ඇති බවට වාර්තා වනවා. අදාළ ශිෂ්‍යයා එම පාසලේ 2025-2026 වසරට අදාළ ප්‍රධාන ශිෂ්‍ය නායක වන නැමැත්තෙකු බවටයි වාර්තා වන්නේ. ඔහු මෙසේ පාසල් ගුරුවරයන් කිහිප දෙනෙකු සමග WhatsApp වීඩියෝ ඇමතුම් මගින් ලිංගික සම්බන්ධතා පවත්වා තිබෙනවා. පාසලේ ජපන් ගුරුවරියක් සහ ඉතිහාසය ගුරුවරියක්ද ඒ අතර සිටිනවා. අදාළ ගුරුවරියන් විවාහක අය වන අතර ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ට රහසේ මෙම ශිෂ්‍යයා මෙම සම්බන්ධතාවයන් පවත්වාගෙන ගොස් තිබෙනවා. ඔහු වීඩියෝ ඇමතුම් ගැනීමට පෙර එක් ගුරුවරියකගෙන් ස්වාමි පුරුෂයා ළඟ සිටින්නේ දැයි විමසා තිබූ අතර ඊට ඇය නැතලස පිළිතුරු ලබා දී තිබුණේ මෙලෙසින්. අදාළ ශිෂ්‍යයා මෙම නිරුවතින් ලබාගත් ඇමතුම් එම ගුරුවරියන්ට හොරෙන් ස්ක්‍රීන් රෙකෝඩින් කර ඇති අතර ඔහුගේම මිතුරකු මාර්ගෙන් මෙම වීඩියෝ පට ලීක් වී තිබෙනවා. එහිදී එක් ගුරුවරියක් නිර්ගතවීමට පෙර මේවා වීඩියෝ වන්නේ දැයි විමසන අතර ඔහු නැතලෙස පිළිතුරු දී තිබුණේ මෙලෙසින්. අනතුරුව මෙම වීඩියෝ පට නිකුත්වීමත් සමගම මේ සම්බන්ධව ලැබ්ගින්නක් මෙන් සමාජ මාධ්‍ය ඇවිලී ගියා. මේ වන විට අදාළ පාසලේ ශිෂ්‍ය නායක ධුරයෙන් ඔහුව ඉවත් කර තිබෙනවා. එසේම අදාළ ගුරුවරියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගවලටද යොමු වී තිබෙනවා. අදාළ 19 හැවිරිදි ශිෂ්‍යයාගේ ශිෂ්‍ය නායක මණ්ඩලයේම සිසුවෙකු අතින් මෙම වීඩියෝස් ලීක් වන්නට ඇති බවටයි මේ වන විට විශ්වාස කරන්නේ. එසේම අදාළ ගුරුවරියන් මුදල් ලබා ගැනීමේ පදනම මත මේ සඳහා යොමු වුණාදැයි සැකයක්ද පවතිනවා. මෙහි නවතම තොරතුරු සඳහා සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.